Hello, welcome back to my YouTube channel. ඉතින් අපි සිංහල අවුරුද්දෙන් පස්සේ හිතුවා තව කීප දෙනෙකුටත් අවුරුදු අරගෙන යන්න. ඉතින් මේ අවුරුදු අරගෙන ගියේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. අපි අනුරාධපුරේ යන ගමන් අපි පුංචි දානයක් සකස් කරා. ඉතින් අපි මේ විදිහට බටු මෝජු, එතකොට කලින් පෙන්නපු විදිහට චිකන් හදලා තවත් කෑම ಜಾති හදාගෙන පාර්සල් 15ක් විතර ලොකු ප්‍රමාණයක් නෙමෙයි අපිට පුළුවන් විදිහට පාර්සල් 15ක් විතර ලෑස්ති කරගෙන ගියා. ඉතින් මේ විදිහට අල ටික තම්බගෙන පහුවදාට මේ පේන විදිහට අල තෙල් දාගෙන අරගෙන ගියා. ෆුල් මෙනු එක තව චුට්ටකින් පෙන්නන්නම්. ඉතින් කවුරුත් ආස පරිප්පු ඇඩ් නොකර බෑනේ නේද? අපි ඉතින් පරිප්පුත් ලෑස්ති කරා. ඉතින් අපි අනුරාධපුරේ යන්නේ වෙජිටේරියන් වෙලා. හැබැයි අපි මේ කෑම එකට සොසේජස් ඇඩ් කළා. ඊට පස්සේ පපඩම් බැද්දා, පපඩම් තිබ්බා. ඉතින් මේ පේන්නේ අපි හදපු කෑම එක පරිප්පු හදලා, බටු මෝජු හදලා, අල තෙල් දාලා, සොසේජස් බදලා, චිකන් හදලා, පපඩනුත් තිබ්බා. ඒට අමතරව අපි අන්නසි පෙත්තුකුත් තිබ්බා. ඒතර කෑම එක රසයිනේ. ඉතින් මේ කෑම් පාර්සල් අපි බෙදලා දුන්නේ අපි දන්න අයට නෙමෙයි. මේ මම අර කිව්ව අන්නසි අපි වෙනම පාර්සල් කරා. මොකද එතකොට පිළිවෙලයි, කන කෙනෙකුටත් ප්‍රියයි. ඒ නිසා ඉතින් අපි මේ කෑම ඇත්තටම දුන්නේ දන්න අයට නෙමෙයි. අනුරාධපුරේ යද්දී මග දෙපස ඉන්නවනේ කෑම අවශ්‍ය වෙන කට්ටිය. අපි ඒගොල්ලොන්ට හැමෝටම කෑම පාර්සල් බෙදුවා. ඉතින් අපි කෑම පාර්සල් වලට අමතරව වතුර බෝතලයකුයි චූටි ඩෙසර්ට් එකකුයි මේ විදියට ලෑස්ති කරලා ඒවත් වෙනම මේ විදියට පැක් කරලා අරගෙන ගියා. ඇත්තටම අපි අනුරාධපුරේ ගිහිල්ලා හරිම ලස්සන පූජාවක් කරා. රුවන්වැලි මහසෑ හාමුදුරුවන්ටයි, ජයසිරි බාබු හාමුදුරුවන්ටයි අපි කිරියාහාර, නෙළුම් මල් 100 බැගින්, අෂ්ටපාන, පැන්, ගිලම්පස, අටපිරිකර, ඖෂධ, මුතු කුඩයක්, වටාපතක්, ඒ වගේම ලස්සනට සරසපු පාත්තරයක්, මේ වගේ දේවල් පූජා කරා. මං ඒවනම් වැඩිය vlog කරේ නැහැ. මොකද එතකොට පූජා කටයුතු කරන්න අපහසුයිනේ. මේ ඉතින් අපි මේ පූජාව කරන්න යන ගමන් තමයි අපි මේ කෑම් පාර්සල් ටිකත් ලෑස්ති කරගෙන ගියා අනුරාධපුරේට යන අතරතුර බෙදලා දෙන්න. මේ ඉතින් අම්මයි මයි අනුරාධපුරේ යනවා. ඉතින් යන ගමන් විකාර කර කර යනවා. මේ අපි නතර වුණ රිසෝට් එක highly recommended තැනක්. හොටෙල් සුදු ආර්ය තමයි ඒකේ නම. හරියටම තිසා වැව ඉස්මත්තේ. මම ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කියන්නේ මම මේ තිසා වැව ඉස්මත්තේ කියලා කිව්වහම කොහොමද view එක තියෙන්නේ කියලා. ඉතින් අපි මේ චෙක් ඉන් වුණ ගමන් ලස්සන garden area එකක් තියෙනවා. හරිම relaxing, හරිම greenery. මේවා ඉතින් අපි සාමාන්‍යයෙන් expect කරන්නේ නේද? විශේෂයෙන්ම කියන්න ඕනේ staff එක හරිම friendly. ඉතින් පොඩි දෙයක් තියෙන්නේ එක පැත්තකින් gravel road එකක් තියෙන්න. නමුත් තව පැත්තක් තියෙනවා. ඒ පැත්තෙන් එනකොට හොඳයි Google Maps වල බැලුවම පාරවල් දෙකම පෙන්නනවා. ඉතින් මේ තමයි අපේ room එකේ balcony එකේ ඉඳලා garden එක පේන view එක. ඊට අමතරව මේ තමයි room එක. ඉතින් හරිම පිළිවෙලයි මම ඔයගොල්ලන්ට කිව්වා වගේ. සහ ඒගොල්ලන් හරිම convenient. අපිට කිරියාහාර හදා ගන්න උනත් හරියට උදව් කළා. ඒගොල්ලෝගේ වෙනම කිචන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කිරියාහාර හදා ගන්න ඕන නම් ඔයගොල්ලන්ට ඒගොල්ලෝගේ කිචන් එක කලින් කියලා දැනුවත් කරලා ඉල්ල ගන්න පුළුවන්. මේ මම ඉතින් vlog එකේ ඔයගොල්ලන්ට නිකන් room tour එකක් වගේ දෙනවා. මේ නම් washrooms උත් හොඳට තියෙනවා. hot water තියෙනවා ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට. සහ සෙපරේට් කරලා තියෙන වොෂ්රූම් එකයි කමඩ් ඒරියා එකයි. ඉතින් හරිම කන්වීනියන්ට් ෆැමිලි එකකට උනත්. ඉතින් ඊ විදිහට තමයි අපි අපේ රූම් එක අපිට ලැබුණේ. ඊට පස්සේ රූම් එකට ඇවිල්ලා මේ වගේ එක විකාර කරගෙන ඉඳලා ඊට පස්සේ අම්මත් එක්ක චුටි කයියක් ගහගෙන ඉඳලා මම පොඩක් ඇත්තටම ලෑස්ති වෙලා ගියා වැව පැත්තට. ඔයගොල්ලන්ටත් මේ මම මේ කියන view එක මොකද්ද කියලා පෙන්වන්න ඕන නිසා මේ ඉතින් මං කිව්ව garden area එක මේ විදිහට චුට්ටක් දුර කියන්නේ garden එක ඇතුලේ ඇවිදගෙන යන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා gate එක.
ඔය වාහන කියන්නේ ගාඩන් එකෙන් එළියට ආවම වාහන පාක් කරන ඒරියා එක තියෙනවා. ඔයාලට හොඳට වාහන පාක් කරන්න පුළුවන් ඉඩ තියෙනවා. වාහන 5-6ක් දාන්න පුළුවන් ඉඩ තියෙනවා. ඒ ඒරියා එකෙන් එළියට යන තැන තියෙන ගේට් එක. ඉතින් මේ විදිහට ගේට් එක ළඟට ගිහිල්ලා මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඔය ගේට් එක ළඟින් දුඹුරු පාටට අඩිපාරක් පේන්නේ උඩට. ඒ උඩ අඩිපාරට නැග්ගම කෙලින්ම අපි නගින්නේ තිසා වැව් ඉවුරට. ඉතින් හරිම ලස්සනයි මෙතනට චෛත්‍ය 4ක් පේනවා. මට ඇත්තටම ඒවනම් vlog කරගන්න බැරි වුණා, වීඩියෝ කරගන්නත් බැරි වුණා. මේ මම යනවා මේ පැත්තට. මේ මං අර කිව්ව අඩිපාර දිගේ ඇවිල්ලා නැග්ගම මේ තමයි තිසාවැව් ඉවුර. ඉතින් මෙතනින් මං ආපහු ටර්න් එකක් ගත්තොත් ආපහු හැරුණොත් කෙලින්ම ওই පල්ලෙහා පේන ගේට් එක පේන්නේ හොටෙල් එකට. ඉතින් හොටෙල් එකේ ඉඳන් මහසෑයට මේ වන්දනා කටයුතු වලට යන්න තියෙන්නේ තතර වැව් ඉවුර දිගේ. ඉතින් මේ අපි හවස ඊට පස්සේ ඇවිල්ලා හවස පූජා කටයුතු වලට යන ගමන් ඉන්නේ. මේ අති උත්තම ස්වර්ණමාලී චෛත්‍ය රාජයන් වහන්සේ අපිට පේන විදිහ අපි ස්වර්ණමාලී චෛත්‍ය රාජයන් වහන්සේගේ කාපාකිකට යන අතරතුරේ මේ ඉතින් අපි අවස කරපු අෂ්ටපාන පූජාවක් සහ නිලුම් මල් සිය පූජාවක් ඔච්චරමයි මට පූජාවල් වලින් රෙකෝඩ් කරගන්න හම්බුනේ. මොකද මම සාමාන්‍යනුත් පූජාවන් කරද්දී හිම ෆෝන් එකකින් රෙකෝඩ් කරන්නේ. අපි තව ලස්සන පහම් පූජාවක් කරා. ඉතින් මට ඉස්සරහට 30 වෙනි උපන්දිනේ එන්නේ. ඒ නිසා අපේ 30 සරිටුහන් වෙන්නත් එක්ක මේ විදිහට පහන් පූජාවක් කරා. මං ඉතින් හිතනවා ඒකත් ලස්සනයි කියලා. ඒ වගේම හරිම සතුටු සිතින් අපි ඒක කරේ. අර විදිහට පේදී වැඩිය ලොකුට පේන්නේ නැහැ. නමුත් මේ විදිහට රෙකෝඩ් කරපුවාම 30 කියන එක පේනවා. ඉතින් ඈතින් ස්වර්ණමාලී චෛත්‍ය රාජයන් වහන්සේත් පේනවා. මේ දෙවනි දවසේ අපි කිරි ආහාර පූජාව සකස් කරගෙන පහවදා උදේ පාන්දර වෙන අසුපුරුදු විදිහටම වැව්විස් මත්ත දිගේ පූජාවන් පවත්වන්න යනවා. ඉතින් එදාත් උදේ අපි ලස්සන පූජාවන් ගොඩාක් කරා. අපි මෙහෙණින් වහන්සේ නමකට උදේ සීල් දානෙත් පූජා කරා. එනගම මේ වගේ සරුවතුත් බීලා අපි ආවා.